එක්තරා පුද්ගලයෙකුගේ දියණිය දරුණු ලෙස ආතරයිටිස් රෝගයෙන් පෙළෙන්නට වුණා. ඔහු නිරන්තරයෙන්ම කියපු කතාවක් තමයි මගේ අතක් පයක් කැඩිලා හරි කමක් නැහැ. මගේ දුව මේ ආතරයිටිස් වලින් නිදහස් වෙනවා නම් කියන එක. පුදුමය කියන්නේ ඔහු නිවසට එද්දී ඔහුගේ දියණිය ආතරයිටිස් රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලබලා තිබුණා. ඔබේ යටිසිත කිසි ලෙසකින් යථාර්ථය හා මායාව අතර වෙනස හඳුරන්නේ නැහැ. එයට ඔබ දැඩි ලෙස ඇති කරන සිතුවිල්ලක් ඉෂ්ට කිරීම තමයි එහි ප්‍රමුඛම අරමුණ වෙන්නේ. එය හොඳක් වෙන්නත් පුළුවන්, නරකක් වෙන්නත් පුළුවන්. ඔබ පවසන වචන වලට නිරන්තරයෙන්ම විශාල බලයක් තියෙනවා. ඒ වචන හරි ප්‍රබලයි. ඒ නිසායි විශ්වාකර්ෂණ නීතිය වැඩ කරන්න නම් වචන භාවිතයේදී තාමත්ම සැලකිලිමත් විය යුත්තේ. අපි පොඩි උදාහරණයකට යමු. ඩොක්ටර් ජෝසප් මර්ෆි විසින් රචිත Think Yourself to Health, Wealth and Happiness කියන කෘතියේ මෙන්න මේ කතාව සඳහන් වෙනවා. එහි සඳහන් වන එක්තරා පුද්ගලයෙකුගේ දියණිය දරුණු ලෙස ආතරයිටිස් රෝගයෙන් පෙළෙන්නට වුණා. ඔහු නිරන්තරයෙන්ම කියපු කාරණාවක් තමයි මගේ අතප්පයක් කැඩලා හරි කමක් නැහැ, මගේ දුව මේ ආතරයිටිස් වලින් නිදහස් වෙනවා නම් කියන එක. එක්තරා දවසක ඔහු සිය මෝටර රථයේ ගමනක් යද්දී සිදුවන දරුණු අනතුරකින් ඔහුගේ එක් අතක් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නට සිදු වෙනවා. පුදුමය කියන්නේ ඔහු සුවය ලබලා ගෙදර එන අවස්ථාවේ, නිවසට එන අවස්ථාවේදී ඔහුගේ දියණිය ආතරයිටිස් රෝගයෙන් සම්පූර්ණයෙන් සුවය ලබලා තිබුණා. ඔබත් නිරන්තරයෙන්ම සල්ලි නැහැ, පඩිමදි, ගන්න සල්ලි වාෂ්ප වෙනවා, සල්ලි ගස් වලින් කඩන්නද, දැන් සල්ලි වලට වටිනාකමක් නැහැ. මම දැන් නිරන්තරයෙන් ලෙඩ වෙන මිනිස්සෙක්. දැන් අපි මැරෙන්න ළඟයි. ජීවිතේ ඔහේ ගෙවෙනවා. මම නම් ඉතින් කවදාවත් සැනසීමක් නැහැ මට. ඔය වගේ වචන භාවිතා කරනව නම් ඔබට කවදාවත් සාර්ථක වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා නිතරම ධනාත්මක වචන භාවිතා කරන්න ඔබ පරිස්සම් වෙන්න ඕන, පුරුදු වෙන්න ඕන. බොහෝ ව්‍යවසායකින් කියන වචන පෙළක් තමයි මට මේ දවස්වල බිස්නස් අන්තිම සවුත්තුයි, බිස්නස් අඩුයි කියන එක. ඔබත් සමහර විට මේ මෙහෙම දේවල් පවසන ව්‍යාපාරිකයෙක් වෙන්නත් පුළුවන්. මේ වචන ඔබේ මුවින් පිට වෙනවා නම් ඔබේ ව්‍යාපාර සාර්ථක වෙන්න විදියක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. එම නිසා මේ ඍණාත්මක වචන වෙනුවට ඔබ නිරන්තරයෙන්ම ධනාත්මක වචන පාවිච්චි කරන්න උත්සාහ ගන්න. මට පුළුවන් කියන එක නිරන්තරයෙන්ම කියන්න, මට මාව විශ්වාසයි කියන එක මට ඔබ කියන්න. මම ධනවත්, මම පොහොසතෙක්, නිරන්තරයෙන්ම මාව වෙත ධනෙ ගලා එනවා. මම මනි මැග්නට් එකක්. හැමදේම මට පහසුවෙන් ඉටු කරගන්න පුළුවන්. සියල්ල ස්වභාවිකවම පහසුවෙන්ම මා වෙත ළඟා වෙනවා, ආකර්ෂණය වෙනවා, සියල්ල හොඳින් සිදු වෙනවා. මෙන්න මේ වගේ ධනාත්මක වචන ඔබ නිරන්තරයෙන්ම ජීවිතයට එකතු කරගන්න, මතක තබා ගන්න ඕන. මේ වගේ වැදගත් වීඩියෝ බලන්න නම් ඔබත් අපේ channel එකට subscribe වෙන්න, වීඩියෝ එකට like එකකුත් දාන්න, ඔබගේත් අදහස් පහලින් comment කරන්න. ඔබට අවශ්‍ය කාරණා මොන හරි වීඩියෝ එකක් කරන්න අවශ්‍ය විශේෂ කාරණා තියෙනවනම් ඒ පිළිබඳවත් පහලින් comment කරන්න. ලබන සතියේ වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.